ආයුබෝවේවා සුබ සන්ධ්‍යාවක් හැමදෙනාටම ඉරිදා දවස ඔබේ විවේකයෙන් ගත කරන දවසේ ඔබට සතුට විනෝදය ගෙනෙන්නයි බලාපොරොත්තු වෙන්නේ. ඔබ දන්නවා ඉරිදා සවස ඔබ වෙනුවෙන් ස්වාධීන රූපවාහිනී සේවයත් ඒ වගේම සිලෝන් ටොෆිස් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය සතුට විනෝදය අරගෙන එන විනෝදාත්මක පැය ඩමි කානිවල් ඩමි කානිවල් වැඩසටහනයි අපි ආරම්භ කරන්න යන්නේ. ඉතින් මම හිතන්නේ කොයිතරම් වැඩ රාජකාරී තිබුණත් අපි හිත ඉඳන් වැඩ කරන්න සතියේ ආරම්භ වෙනවා. ඉතින් වැඩ කරන්න ගොඩාක් දේවල් වලට සූදානම් වෙවි ඉන්න අතරතුර උනත් අපිට ඉරිදා දවස කියන එක හරි සුවිශේෂී. පවුලේ සියලු දෙනා එක්ක අපි දරුවෝ සමහරලාට පන්ති ගිහිල්ලා අර මේ වෙන්නත් පුළුවන්. සමහරට අමතරව වැඩ කරන ඕටි කරන අයත් ඉන්න පුළුවන්. ඒ අතරතුර තමන්ගේ කොමුණත් ගෙදර සමාජිකයින් එක්ක මේ සවස් කාලේ ගත කරන වෙලාවේ සතුට කියන එක ඉතාමත්ම වැදගත්. සතුට කියන එක වැදගත්. ජීවිතය අපිට නිරෝගීව ගත කරන්න. නිරෝගී මනසක් නේද? අපිට ඇති කරගන්න. අපේ සතුට කියන එක ඉතාමත්ම වැදගත්. ඒ වුණොත් තමයි අපිට රට වෙනුවෙන්, අපි වෙනුවෙන්, පවුල වෙනුවෙන්, ගම වෙනුවෙන්, රට වෙනුවෙන්, මේ ලෝකෙ වෙනුවෙන් යමක් සාර්ථකව කරන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා සතුට ඉතා වැදගත්. අදත් අපිත් එක්ක සතුට වෙන්න, විනෝද වෙන්න දුවලා පුතාලා ගොන්න ප්‍රෑණක් ඇවිල්ලා ඉන්නවා. මේ විවිධ ප්‍රදේශවලින් ඇවිල්ලා ඉන්නේ. අපි ඒ අය කවුද කියලා අඳුර ගන්නයි මේ සූදානම් වෙන්නේ. වාඩි වෙන්න බලන්න. right. මේ පැත්තෙන් පළවෙනිට පුතෙක් ඉන්නවා බලමු. මගේ නම ඩියර් මං ආවේ වාත්තුවේ ඉඳන්. වාත්තුවේ සිට. මගේ නම මිනාරා සෙහන්සා මම ආවේ කඩුවෙල ඉඳන්. කඩුවෙල සිට. මගේ නම සයුරි මං ආවේ මාවනැල්ල ඉඳලා. මාවනැල්ලේ සිට. මගේ නම පිනින්ති මම ආවේ මාවනැල්ලේ ඉඳලා. එයත් මාවනැල්ලේ චූටි දුව. මම තෙනුල් තේමික මම ආවේ අම්බලන්ගොඩ ඉඳලා. අම්බලන්ගොඩින්. මගේ නම සඳුරශ්න මං ආවේ අඟුලන්ද. අඟුලානේ සිට මොරටුව. මගේ නම සදස් මං ආවේ අවිස්සාවේලිදා. අවිස්සාවේලෙන් ඊට පස්සේ මගේ නම තර්ලි සෙතුමියා මං ආවේ අවිස්සාවේලින්. එයත් අවිස්සාවේලේ සිට ඇවිල්ලා ඉන්නේ. ලංකාවේ කොහේ හිටියත් අපේ පුංචි දුල පුතාලට මේ වැඩසටහනට සහභාගී වෙන්න පුළුවන්. ඒ සහභාගී වෙන්න පුළුවන් විදිය කොහොමද කියලා මම වැඩසටහන අතරතුර කියන්න. වයස අවුරුදු 7ත් 14ත් අතර වයස් සීමාවේ අපේ පුංචි දුල පුතාලට මේ වැඩසටහනට සහභාගී වෙන්න පුළුවන්. ඊට වඩා වයසේ වැඩි අයටත් පාසල් යන වයසේ අපේ දුල පුතාලටත් මේ වැඩසටහනට සහභාගී වෙන්න පුළුවන්. ඉතින් එහෙමනම් අපි සතුට මුල් කරගෙන අපි තරක කරනවා, ගොඩක් දේවල් කරනවා. මුලින්ම තියෙන්නේ බැලුම් පුපුරවන්නයි අපේ පුංචි දුල පුතාලට කණ්ඩායම් දෙක. අපි ඉස්සලාම කණ්ඩායම් දෙකක් හැටියට ඉන්නේ. මගේ වම් අත පැත්තෙන් ඉන්නවා මින්ටි චොක් කණ්ඩායම. නැගිටින්න බලන්න. අර මින්ටි චොක් කණ්ඩායම එක නිකන් කන්දක් නගින වගේ මේ වැල්ල අරහෙට යනකොට ගොඩාක් උස තැනක්. රයිට්. කවුද? සමරන්න බලන්න ජයග්‍රහණය සමරන්නේ කවුද? 1 2 3. මිටි චොක්. රයිට්. මින්ටි චොක් කණ්ඩායම. මගේ දකුණු අත පැත්තෙන් ඉන්නවා නැගිටින්න බලන්න. චොකෝ බ්ලාස්ටර් කණ්ඩායම. බලමු බලන්න කොහොමද චොකෝ බ්ලාස්ටර්. 1 2 3. මේ හරියෙන් ටික බ්ලාස්ට් උඩ අර පැත්තට යනකොට බ්ලාස්ට් එක අඩු වුණා. වාද්දුව මොකෝ නිකන්. වාද්දුවේ නිකන් අමාරුයි වගේ ඇත්තට. රයිට්. හැබැයි හැමෝම තමන්ගේ එනර්ජි එක තියෙන්න ඕනේ. තමන්ගේ කන්ට්‍රිබියුෂන් එක, තමන්ගේ එකමුතුව, තමන්ගේ ටීම් වර්ක් එකත් එක්ක තමයි මේක යන්නේ. එකමුතු කමත් එක්ක යනකොට අපිට කරන්න බැරි දෙයක් නැහැ. ජයග්‍රහණය හඹාගෙන යන්න ඕනේ. තේරුණාද? රයිට්. එතන බලන්න තමන්ගේ ලයින් එකට යමු. අරගොල්ලෝ අතෙන්ට මේගොල්ලෝ මෙතෙන්ට. මින්ටි චොක් එතන, චොකෝ බ්ලාස්ට් මෙතන. ඔයගලන්ට තියෙන්නේ එක්කෙනෙකුට අවස්ථා පහක් හම්බ වෙනවා. බැලුම් පහක් පුපුරවන්න තියෙනවා. බෝතල් පහක් ගිහලා අතනින් ගිහලා තියන්න තියෙනවා. ඉස්සෙල්ලම බැලුම් ටික පුපුරලා ඉන්න ඕනේ. යනකොට තමයි කණ්ඩායම උනන්දු කරවන එක ඔයගොල්ලන්ගේ වැඩක්. නේද? තමන්ගේ වැඩේ කරලා පැත්තකටලා හිටියොත් හරියන්නේ නැහැ. මොකද දන්නවද? අපි අපේ වැඩේ හරියට කරනවා වගේම අනිත් අයත් අපේ මාවතට ගන්න එක, අපේ තත්ත්වයට ගේන එක අපි කරන්න ඕන දෙයක් නේ. මෙන්න ලැබෙනවා හොඳ ආයුධයක්. මේක පරිස්සමෙන්. ඔක ශක්තිමත් එකක්. වැඩි තද කරොත් කැඩෙනවා ඒ නිසා. හරිද? වැඩි අනින්න ඕනේ මේකට චිංගල්. අන්න ගමන් පුපුරනවා. කොහොමද පුපුරන්නේ? චිංගල්. චිංගල් නෙමෙයි ඩෝම් ගාලා. කොහොමද? ඩෝම් ගාලා. රයිට්. ඊට පස්සේ බෝතල් ටික ගන්නවා අතනින් මෙතනින් අතනින් මෙතනින්. ළඟ ළඟ නෑ. හරිද? රයිට්. එහෙනම් පටන් ගමුද? 1 2 3 go. රයිට්. වයින් ගහගෙන ගියා. අන්න යනවා අන්න හරි. හරි. වටගාව උනන්දු කරන්න කො.
හරි. උනන්දු කරන්න කෝ. come on කියන්න. come on. අම්බලන්ගොඩ. යන් අම්බලන්ගොඩ. ගොඩ යනවා බලමු. right. නංගිට 6ක් ඉතුරුනේ කෝ. පහක් ඉතුරු. හරි. ඕකේ බලමු. කෝ නංගි ඔතන. හරි. පුරා right. මෙතන එකයි. මොකද හරි. යන්න. හරි. දුවන්න. උනන්දු කරන්න. come on කියන්න. අතන. right. උනන්දු නෑනේ. දැන් ඔන්න මින්ටි චොක් කණ්ඩායම ජයග්‍රහණය කරනවා. චොක්කෝ ප්ලාස් එක්පන් කරන්න. මේ හැටි. චොක්කෝ ප්ලාස් එක්පන් කරන්න. නැත්නම් ඔයගොල්ලෝ පරදිනවා. පොඩි නංගි ඔයා හරි ඉක්මන් කරන්න. කියන්න මෙතනින් එකයි. කරට කර. ලොක්කයි පොඩ්ඩයි. Timpa, nangki timpa. මොකක්ද උනේ? දෙකම එක වෙලාවට කො එන්න බෑ ඔයා එනවා ඈ. චූටි කෝ වෙතට. මෙන්න වෙනස. පේනවා එක වෙලාවට ඉවර කරානේ. මින්ටි චොක් කණ්ඩායමයි. මින්ටි චොක් කිව්වා මේ මින්ටි චොක් මෙහෙම චොකෝ බ්ලාස්ට් මෙහෙම. හැබැයි දෙකම එක වෙලාවේ ඉවර කරා. රයිට් එන අපි ජයග්‍රහණය සමරනවා දෙකොල්ල කණ්ඩායම් දෙකම එකපාර. 1 2 3. මින්ටි චොක් කාරි චොකෝ බ්ලාස්ට් මින්ටි චොක් කියලා කියගේ. හරි ගත්තද? රයිට් යන්. හොඳයි. සතුට කියන එක ලේසියෙන් අපිට මුණ ගැහෙන්නේ නැහැ. අපි යන පාරවල් වල ගල් බොරළු තමයි අපිට ගොඩක් හම්බ වෙන්නේ. කටු පතුරු ගල් බොරළු අපිට හම්බ වෙන ඒවාට ජීවිතේ ඒක තමයි හැටි ස්වභාවය. සතුට අපි හැමතිස්සෙම සොයාගෙන යන්න ඕනේ. දැන් මම තවත් සතුටක් සොයාගෙන යනවා. මේක අද දවසේ මම හිතන්නේ ටිකක් වෙනස් දවසක්. මම හිතන්නේ අපිට ස්වභාවික ගීත සිහිපත් කරන අපි අතීතයේ හිටපු අපේ ශ්‍රේෂ්ඨ ගායකයින් සිහිපත් කරන දවසක් බවට අද පත් වෙනවා. විශේෂයෙන් අපි කණ්ඩායමක් ඇවිල්ලා ඉන්නවා දුවෙක් නුවර සිට ඇවිල්ලා ඉන්නේ අපි අත් එක්ක කතා කරමු. තව පුතාලා දෙන්නෙකුත් ඉන්නවා. කොසල්යා සම්පූර්ණ නම කියන්නේ? රන්වරගේ කොසල්යා සංසිඳනේ සිතාරා හරිවංශ. ටික නමක් තියෙන්නේ නේ සිතාරා. ඒ වුණාට ඔය සිතාරා ඔය අතේ තියාගෙන ඉන්නේ සංගීත භාණ්ඩය? එස් රාජ් බොහොම අඩුවෙන් අපිට දකින්න හම්බෙන එකක් නේ. එස් රාජ්‍යක වගේම තවත් සංගීත භාණ්ඩයක් තියෙනව නේද? මොකද්ද ඒක? දිල්රුබා එක. ඒකත් ඒ වගේ නේ. රයිට්. අපි ඒ ගැන තව විස්තර කතා කරමු. කොහේ නුවර ඉඳන් ආවේ නේ? මොකද්ද පාසල? මහනුවර උසස් බාලිකා විද්‍යාලය. මහනුවර උසස් බාලිකා විද්‍යාලය. මේ දවස් වහිනවා නේ? වහිනවා. අපි ඉස්සරහට කතා කරමු විස්තර මොනවද කියලා. එයා පැත්තේ අපි පොඩි මල්ලිට දෙන්න. එයා ආවේ මාරගම සිට අපේ පුතා අගන දක්ෂතාවයන් තියෙන පුතෙක්. අගන කියන්න බලන්න ඔයා ගැන විස්තර සම්පූර්ණ නම. මගේ සම්පූර්ණ නම අගන දම්සිතු. ඉස්කෝලේ ඉගෙන ගන්නේ දැන් මේ මහරගම ජනාධිපති විද්‍යාලය. රයිට්. එයා පැත්තෙන් බණ්ඩාරගම සිට පැමිණි. මගේ නම තුමිර බාතික. ඉගෙන ගන්නේ පානදුර ශ්‍රී සුමංගල විද්‍යාලයේ 10 වසරේ. හරි. අපි ඉදිරියට කතා කරගමු විස්තර. එමනම් පළවෙනි ගීතමය අනුවාදනයටයි අපි යමු වෙන සූදානම් වෙන්නේ. බලමු අද දවසේ ඔයගොල්ලන්ට වෙනස් ආස්වාදයක් ලබා ගන්න පුළුවන් වෙයි.
ලස්සනයි. හරිම ලස්සනයි නේ. මම හිතන්නේ අපේ මේ වැඩසටහන් මාලාවේ අද තමයි ටිකක් ඒ ශාස්ත්‍රීය පැත්තට නේද අපිට නිකන් අමුතුම හිත නිවන ගතියක් අපිට දකින්න හම්බුණා, ආස්වාදනය කරන්න හම්බුණානේ. ගොඩක් හොඳයි. මම හිතන්නේ තවත් හොඳ දේවල් කරන්න බලාපොරොත්තු වෙගෙන ඉන්න අය. අපි එමනම් පුංචි දුවල පුතාලා දැන් ඔයගොල්ලෝ බලාගෙන ඉන්නවා ඇති. අද දවසේ දැන් මම කිව්වනේ මේ වැඩසටහනට සහභාගී වෙන්න පුළුවන් ක්‍රමය කියනවා කියලා. දැන් ඔන්නම් මම කියන්න යන්නේ. අපේ පුංචි දුවල පුතාලා ඔයගොල්ලන්ගේ වයස් සීමාව අවුරුදු 7ක් 14ක් අතර වයස් සීමාවේ නම් ඔයගොල්ලෝ ඉන්නේ. ඔයගොල්ලන්ට පුළුවන් මේ වැඩසටහනේ මේ තරඟකාරී අංශයට එන්න. තරඟ කරලා ත්‍යාග දිනා ගන්න කණ්ඩායමකට එකතු වෙන්න පුළුවන්. ඔයගොල්ලෝ කරන්න ඕනේ පොඩි වැඩක්. ඔයගොල්ලෝ පොඩි වීඩියෝ ක්ලිප් එකක් එවන්න ඕනේ. ඒකට ඔයගොල්ලෝ ඩොමි ටොෆීස් දවටන 3ක් එකතු කර ගන්න ඕනේ. ඩොමි ටොෆීස් දවටන 3ක්. ඩොමි ටොෆීස් ඔබට ගන්න පුළුවන් ළඟ තියෙන සුපර් මාකට් එකේ, shopping mall එකට ගියොත්, ඒ වගේම වෙළඳ සැලේ පොලේ ඕන තැනක කඩේක ගියොත් ඩොමි ටොෆී තියෙනවා. රස ගණනාවකින් තියෙනවා. මීන් රසට ඕනනම් එහෙමයි, චොක්ලට් රසට එහෙමයි, අච්චාරු රසට, ඒ වගේම ගොඩක් රස බටර් රසට ඔයගලන්ට ගන්න පුළුවන් ඩොමි ටොෆීස් තියෙනවා. රස වැඩි, ගුණ වැඩි, බර වැඩි, ලොකු වැඩි. ලංකාවේ ගෙවන මුදලට සාධාරණව දෙන ලොකුම ටොෆී එක තමයි ඩොමි ටොෆී. දවටන 3ක් අරගෙන හොයාගෙන වීඩියෝ ක්ලිප් එකක් ලස්සන ස්මාර්ට්ෆෝන් එකක් ඉස්සරහට ගිහලා ලස්සනට කරලා පොඩි වීඩියෝ ක්ලිප් එකක් තිරේ දැක්වෙන WhatsApp නම්බර් එකට එවන්න අනිවාර්යෙන් මේ තරඟාංශයට එන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයගොල්ලන්ට දක්ෂතාවයන් තියෙනවා නම් අර විදියට වාද්‍ය භාණ්ඩ වාදනය කරන්න, සංගීත භාණ්ඩ වාදනය කරන්න ඔයගොල්ලන්ට හැකියාව තියෙනවා නම්, ජයග්‍රහණ ලැබලා තියෙනවා නම්, නව නිර්මාණ කරලා තියෙනවා නම් ඒවා අපිත් එක්ක බෙදා හදා ගන්න පුළුවන්කම තියෙනවා. ඒකට ඉස්කෝලේ යන වයස් සීමාවේ ඕන කෙනෙකුට එන්න පුළුවන්. ඒ වගේම තමයි නර්තන හැකියාව තියෙනවා ඔයගොල්ලන්ට. නර්තන හැකියාව තියෙනවා නම් ඒ නර්තන හැකියාව තියෙන කණ්ඩායම උපරිම 4 දෙනෙක් එක්ක ලස්සන වීඩියෝ ක්ලිප් එකක් කරලා ওই තිරේ දැක්වෙන WhatsApp නම්බර් එකට පොඩි ක්ලිප් එකක් එවන්න. ඒගොල්ලෝ ලස්සන ඩාන්ස් කරලා එවන්නේ. එවන ලස්සනට එවන්න ඕනේ. ඒ ක්ලිප් එක බලලා අපි ඔයගොල්ලන්ට ආරාධනා කරනවා මේ වැඩසටහනට එන්න පුළුවන්. අනිවාර්යෙන් වැඩිහිටි අයගේ යුතුයකමක් වගකීමක් තමයි පුංචි අපේ දූල පුතාලට මේ හැකියාවන් දක්ෂතාවයන් තියෙන අයට ඒ අත්දැකීම ලබා ගන්න අවස්ථාව උදා කරලා දෙන එක. හොඳයි වෙන අපි පළවෙනි විරාමය ලබා ගන්න සූදානම් වෙන්නේ මේ ඉරිදා සවස ස්වාධීන රූපවාහිනී සේවයත් සිලොන් ටොෆීස් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනයත් ඔබ වෙනුවෙන් ගෙනෙන විනෝදාත්මක හෝරාව ඩොමි ෆානිවල් මේ ඉරිදා සවස ඔබේ විනෝදය වෙනුවෙන් ගෙනෙන විනෝදාත්මක පැය ඩොමි ෆානිවල් සතුට ජීවිතයේ සතුට අත්‍යවශ්‍යයි. අපි විතර සතුට වෙලා මදි. අපි අනුන්ගේ සතුට ගැනත් හිතන්න ඕනේ. විශේෂයෙන් මේ වගේ කාලෙක හැමදාම හිතන්න ඕනේ. නමුත් විශේෂයෙන් මේ වගේ කාලෙක ටික වැස්ස අධික කාලෙක අනතුරු ගොඩක් තියෙනවා. දැන් මාරාන්තික අනතුරක් අපිට තියෙනවා. ඒ තමයි ඩෙන්ගු ව්‍යසනය. මේ පුංචි ඩෙන්ගු මදුරුවා අපිට ලොකු අනතුරක් කරනවා. ඒ අපේ වැඩාත්ම අපේ නොසැලකිල්ල නිසාමයි. අපි අපේ පරිසරය ගැන විතරක්ම හිතලත් මදි. නේද? අපි දොරවල් වහගෙන මතෝ දැල් දාගෙන මොනවා හරි දුම් ගහගෙන අපි හිටියට හරියන්නේ නැහැ. අපි හිතනවා අපි ආරක්ෂිතයි කියලා. නමුත් අපි ආරක්ෂිත නැහැ. නේද? අනතුරු අපිට කොයි වෙලාවෙ එනවද කියලා අපිට කියන්න බෑ. ඒ නිසා අපේ වටපිටාව, වත්ත, කාර්යාලය, සිද්ධාස්ථානය, මේ පාසල, මේ හැම තැනකම අපි අවධානය යොමු කළා. පුංචි හරි තැනක වතුර රැස් වෙලා තියෙනවනම් ඒ තැන් අපි පිරිසිදු කරන්න ඕනේ, නිවැරදි කරන්න ඕනේ. මොකද ඒකෙන් අපිට වඩා අනිත් අයට ගොඩාක් අනතුරු සිද්ධ වෙන්න පුළුවන්. ජීවිතය කියන එක අපිට ලැබිලා තියෙන්නේ ගොඩාක් අමාරුවෙන්. හරි දුර්ලභ දෙයක්. මනුෂ්‍යත්වයේ ලැබීම ලේසි පාසු දෙයක් නෙවෙයි. නමුත් ඒ මනුෂ්‍යත්වයේ ඇයි අපි මේ පුංචි මధుරයෙකුට බිලි දෙන්නේ? නේ? ඒ අපේ නොසැලකිලිමත්කම නිසා. ඒක ගැන අපි හිතන්න ඕනේ. සතුට වගේම අපි සතුටින් ඉන්නවා වගේම අන් අයගේ සතුටත්, පවුලේ සමාජිකයන්ගේ සතුටත්, සියලු දෙනාගේ සතුට ගැන අපි හිතන්න ඕනේ. ඒ නිසා ඒ ගැන හිතන ගමන් අපි ඔන්න ලස්සන ගේම් එකක් කරන්න යන්නේ. මේක කලර් කෝණ. අපි මේ කලර්ස් තියෙනවා මුළු 4ක්. මිලු 4ක් කහ පාට, රතු පාට, කොළ පාට, නිල් පාට. මේ අතරේ අපි ඩාන්ස් කර කර යනවා මියුසික් එක. මේ මියුසික් එක ඉවර වෙච්ච ගමන් ඕගොල්ලෝ කොටුවක් තෝර ගන්නවා. එක කොටුවක උඩරින් ඉන්න පුළුවන් දෙන්නටයි. ඊට වැඩිය ඉන්න
බෑ. right? ඊට පස්සේ මම මේ කාඩ් පැක් එක අල්ලලා මෙම තෝරලා ගන්න පාට අනුව ඒ කාඩ් එක ඇතුලේ කොටුවේ ඉන්න කට්ටිය ඉවත් වෙනවා. පැහැදිලි? right. එවන අපි ගේම් එකට යන්නයි සූදානම් වෙන්නේ. අපි එනං අපි අද ඇවිල්ලා ඉන්නේ මේ 8 දෙනාත් එක්ක ලස්සන ඩාන්ස් එකක් බලමු. මේගොල්ලෝ උඩ රට පාත රට සබර ගාව ඔක්කොම පොප් හිප් හොප් ඔක්කොම කරපු කට්ටිය. right එන්න බලන්න. right dance. right බලමු. Go dance. Hey, dance කියන්නේ වට යන එක නෙමෙයි. අපි චූටි දෝ විතරයි නටන්නේ. alright හොඳයි අම්බලන්ගොඩ. අම්බලන්ගොඩ රූකඩ. රූකඩ තියෙනවා. right කොටුවක් තෝරගන්න. අම්බලන්ගොඩ අතරම වුණානේ. හරි. right හොඳයි. අපි බලමු. දෙන්න ඉන්නවා එක කොටුවක. අපි බලමු මොන කාඩ් පැක් එක මම අනලා සාධාරණ පාටක් මම තෝරලා ගන්නවා. අපි බලමු. කාටද ඉවත් වෙන්න වෙන්නේ කියලා. කොල්ල පාට අම්බලන්ගොඩ. අම්බලන්ගොඩත් ගියා. හරි යමු. වෙන්න මියුසික්. දැන් ඉන්න ගමන් ඩාන්ස් හා. right මෙතන. කොහොම මේ right කොටුව තෝරගන්න. උඩරින් ඉන්න පුළුවන් දෙන්නටයි. අපි බලමු. කාටද තරගෙන් ඉවත් වෙන්න වෙන්නේ කියලා අපි බලමු. අවසානයේ ඉතුරු වෙන කණ්ඩායම තමයි ජයග්‍රහණය කරන්නේ කණ්ඩායම සමාජිකයාට අනුව. කොළ පාට ඉවත් වෙනවා. right අපි right music. මෙහෙම නට මේ මත දාන්න මේ නංගි මෙහෙම දාන්න. බලමු. නිල් පාට නෑ නේ. නිල් පාට කවුරුත් නෑ. අපි නිල් පාට අයින් කරමු. ඒ නිසා නිල් පාට තියාගන්න ළඟින්. මේගොල්ලෝ ඩාන්ස් කරන්නේ හරි කුල ඇටි. නේ ඩාන්සින් පන්ති වලට යවන්න ඕනේ. නැටුම් පන්ති වලට මේගොල්ලෝ යවන්න ඕනේ. පාටි එකක් දාලා ගෙදර පොඩි සද්දයක් දාලා මේගොල්ලෝ නටවන්න ඕනේ. ගෙවල් වල නේ නැත්තම් තේරුම් නැහැ. ওই ජොයින්ට් ගල් වෙනවා ඊළඟට. මේවා වැඩ කරන්නේ නැතුව අඩු ගානේ ඊට පස්සේ දෙමාපියන්ටවත් වඳින්න නැවෙන්න බැරි වෙනවා මේගොල්ලන්. නේ දෙයියෝ සීවෙලා තෙල් ගගා ඉන්නේ පත්තු බැඳ ඉන්නේ වෙන්නේ. අඟුලාන. ලස්සන ඩාන්ස් කරන්න හොඳේ. රයිට් බලමු. ඔන්න එන අපි ගන්නවා. කොළ පාට. කොළ පාට. අඟුලාන මිස්සුනා. රයිට් යමු. අපි කොළ පාට අයින් කරනවා දැන්. නෑ ඕනේ නෑ. දැන් එක කොටුවක එක්කෙනයි එක කොටුවක එක්කෙනයි. right අපි බලමු. right හතර දෙනා කොටු හතරේ ඉන්නවා. කාටද බලමු ඇදෙන්නේ වැඩේ. රතු පාට. හරි චූටි නංගි ගියා. දැන් අපි රතු පාට අයින් කරනවා. රතු පාට අයින් කරා. right music. right අපේ රතු පාට නෑ. වෙන බලමුද? කාටද මෙවර තරගෙන් ඉවත් වෙන්න වෙන්නේ කියලා බලමු. නිල් පාට. නිල් පාට ඉවත් වෙනවා. right ඔයා මොන කණ්ඩායමේද? මින්ටි චොක්. දුව චොකෝ බ්ලාස්ට්. right වෙන්න. මෙතෙන් වගේ ගාව මේ පැත්තට. right කණ්ඩායම දෙකේ දෙන්නෙක් ඉන්නවා. මින්ටි චොක් කණ්ඩායම එකෙක් ඉන්නවා. චොකෝ බ්ලාස්ට් එක්කෙනෙක් ඉන්නවා. ඔය දෙන්නගෙන් ඉතුරු වෙන එක්කෙනාගේ කණ්ඩායම තමයි ජයග්‍රහණය කරන්නේ. හරි. එතකොට රතු පාටයි කහ පාටයි විතරයි අපි තියන්නේ. මේ දෙකෙන් එකකට එන්න ඕනේ. පැහැදිලි? right එන music.
right. අපි බලමු. ආස පාට කහ පාටද? right. ඔය කොහොම වුණත් නැවතුණා. අපි බලමු කවුද ජයග්‍රහණය කරන්න කියලා. ජයග්‍රාහී කණ්ඩායම ජයග්‍රහණය සමරන්න ඕනේ ඒ අනුව. යේ! කහ පාට ඉවත් වෙනවා රතු පාට දිනනවා මොන කණ්ඩායමද? සමරන්න අයියෙන්. right. go. 1 2 3 right පුතා හොඳයි. අපේ පුංචි දූල පුතාලගේ ටිකක් තියෙනවා ටිකක් තැනකට ගියාම ටිකක් ඉදිරිපත් වීමේ ගතිය හොඳයි. නමුත් ක්‍රියාත්මක වීමේ ගතිය දුර්වලයි. නේද? අපි සින්දු අහනවා ඔක්කොම කරනවා ආරාමයේ ඔක්කොම කරනවා. නමුත් ඉදිරිපත් වෙන්නේ නැතුව ඒකේ නිකන් ඔහේ ඉන්න තමයි නිකන් හිතන්නේ. ඒව හොඳ නැහැ. අපි ටිකක් ඩාන්ස් කරන්න වුණොත් ඩාන්ස් කරන්න ඕනේ. සින්දුවක් කියනකොට අත්වැල් ගායනයට එකතු වෙන්න ඕනේ. නේද? මොකද කියන්නේ කුසල්ලිය ඔය අය ගැන. අවස්ථා සීමිතයි නේ. අවස්ථා සීමිත අවස්ථා හරි විරලයි. අපිට නිතරම අවස්ථා හම්බ වෙන්නේ නැහැ නේද? දැන් මේ වගේ මැදිරියකට ඇවිල්ලා මේ තැන මේම පර්ෆෝම් කරන්න හැමෝටම හම්බ වෙන්නේ නැහැ නේ. දක්ෂතාවයක් තියෙන්න ඕන. දක්ෂතාව තියෙන අයටනේ අපි ආරාධනා කරන්නේ නේ. දැන් කුසල්ලිය ඔයා මට කියන්න සංගීත භාණ්ඩ තියෙනවනේ හරි ජනප්‍රිය. බොක්ස් ගිටාර එක හරි ජනප්‍රියයි, කීබෝඩ් එක ජනප්‍රියයි, ඩ්‍රම් සෙට් ජනප්‍රියයි නේ. දැක්කම හරි ආකර්ෂණීයයි. ඒවට ඇදෙනවා. ඒව තමයි ගොඩක් අය බලන්නේ. ඔයා මොකද මේ ඉස්රාජ් එක වගේ එකක් තෝරගන්න හිතුවේ? මේ වගේ උනේ. ඔව්. ඒ කියන්නේ මං ගියේ වයලින් එක ගහන්න. ඊට පස්සේ මැඩම් ගහනවා ආසයි දිලා තමයි අපච්චිට කිව්වේ. ඔව්. සපච්චරන්ද. මැඩම් ලස්සනට ප්ලේ කරනවා. කියන්නේ ඔයාට එන්කරේජ්මන්ට් එකක් ආවේ. කියන්නේ ඔයාව උත්තේජනය කරා. ඔයාගේ ගුරුතුමිය. අන්න ගුරුවරයෙකුට කොයිතරම් දෙයක් කරන්න පුළුවන්. එතනින් දැන් ඔයා ඒ ආසාවත් එක්ක ඇවිල්ලා. ඔයා දැන් කොච්චර දුර ඇවිල්ලා තියෙනවද? විශාල විභාග ඉවරයි. ඔව්. දැන් සමස්ත ලංකා තියෙන ගොඩක් සෙලෙ. මේ වෙනකොට ඔයා සමස්ත තරඟ කොච්චරකට සහභාගී වෙලා තියෙනවද? ගොඩක් කියන්න බලන්න ලැබපු ජයග්‍රහණ. පළවෙනියට 3 වසරේ යන්නේ 2016 දී. පළවෙනියට යන්නේ 3. 3 වසරේදී. ගිහිල්ලා ඒක සමූහ ගායන දෙවෙනි ස්ථානය. ඊට පස්සේ 2024 දී යනවා. 4 දී සමූහ ගායන ඒකෙන ප්‍රථම ස්ථානය. ඊට පස්සේ 2025 දී ඒකල දිල්රුබා යනවා. ඒකේ ප්‍රථම ස්ථානය. ප්‍රථම ස්ථානය. ඊට පස්සේ 2025 දී යුගල වාදන යනවා සිතාර රෙස්රාජ්. ඒකෙන් දෙවෙනි ස්ථානය. ජයග්‍රහණ ගොඩක් ලැබලා තිනවා. ඔයාට මම හිතන්නේ තවත් ගොඩාක් ඉදිරියට යන්න පුළුවන්. තව විස්තර අපි කතා කරමු. හැබැයි අගන මොකද බොක්ස් ගිටාර එකම තෝරගත්තේ? ඒ කියන්නේ බොක්ස් ගිටාර එකේ අර මේ මං විශාරද කරන්න හිතේ මුලින් බොක්ස් ගිටාර එකෙන්. ඒකෙන් අර සද්දෙට මං කැමති. ඒ සවුන්ඩ් එකට. ඒ හින්දා තමයි බොක්ස් ගිටාරේට තෝරගත්තේ. තෝරගත්තා. දැන් ඔයා තරඟ වලට ඉදිරිපත් වෙලා තියෙනවද? ජයග්‍රහණ ලැබලා තියෙනවද? ඔව්. දැන් විශාල විභාග කරනකොට පළවෙනි විභාගයක් තියෙනවා. ඒ විභාගයට මම ප්‍රථම කියලා විභාගයක් තියෙනවා. ඒ විභාගයට සහභාගී වෙලා මම ෆස්ට් ඩිවිෂන් එකක් ගත්තා 2024. very good colleague ඩෙෂා. ඊට පස්සේ අපේ ඉස්කෝලෙන් තිබ්බ මියුසිකල් ෂෝ එකකට ගිහිල්ලා තියෙනවා. ඊට පස්සේ ආව ප්‍රථම වලින් පස්සේ තියෙන හැම එකකම කරලා තියෙනවා. මම දැන් කරන්න ඉන්න විශාරද තව එක විභාගයේ තියෙන්නේ. මධ්‍යම කරා. ඔව් මධ්‍යම ඩිප්ලෝමා මේ කරා. දැන් පාර්ට් 1යි පාර්ට් 2යි කරන්න ඉන්නේ විශාරද. හොඳයි. අපේ අයියට දෙන්න බලන්න මයික පොනේ. මේ වෙනකොට ලැබලා තියෙන ජයග්‍රහණ 2024 හාමෝනියම් මේකල වාදනයකින් සමස්ත ලංකා ප්‍රථම ස්ථානය ගත්තා. ඊට පස්සේ අවුරුදු වල සමූහ වාදන ඊට පස්සේ ඒවට සහාය වාදන කළ විවිධ ජයග්‍රහණ ලබා ගත්තා. හරි බොහොම හොඳයි. එහෙනම් අපේ හොඳ දක්ෂ අපේ පුතාලා දෙන්නෙක් සහ දුවෙක් ඉන්නේ. ඉතින් මේ මට්ටමට එන්න ගොඩ ලොකු කැපකිරීමක් කරන්න ඕනේ ඇත්තටම. ජීවිතේ අපි ඉගෙන ගන්න ගමන් පාඩම් කටයුතු කරන ගමන් විභාගات තියෙනවා, ඕන තරම් තියෙනවා, ගෙදර වැඩක් තියෙනවා, මේ ගමේ වැඩක් තියෙනවා, රටේ වැඩක් තියෙනවා, ප්‍රවෘත්තිත් බලන්න ඕනේ, දේශපාලන සාකච්ඡා අරවා මේ ඒවත් බලන්න ඕනේ, අපේ නාට්‍යයත් බලන්න ඕනේ නේද? බලනවද?
බලනවා ඒවත් අස්සේ මේ වගේ නේද සමස්ත ලංකා මට්ටමට ඇවිල්ලා ජාත්‍යන්තර මට්ටමට යන්න පුළුවන් මට්ටමට මේ වගේ දියුණු වෙන්න අපි යම් කිසි සෑහෙන ලොකු කැපකිරීමක් කරන්න ඕනේ. එම කරොත් වරදින්නේ නැත අනිවාර්යෙන්. එහෙමනම් අපි ඊළඟ ගීතමය ආස්වාදයේ විඳ ගන්නටයි මේ සූදානම් වෙන්නේ. අපි හොඳ අත්පොල සන්නාදයක් දෙන්න ඕනේ. තාමත් ලස්සනයි ආ. Golden Voice of Sri Lanka කියලා විරුදාවලියෙන් අපි හඳුන්වු හරුන් කුමාර් ලන්ත්‍රා. මහත්තයා ගායනා කරපු ලස්සන ගීතයක අනුවාදනයක් ඉදිරිපත් කරේ හරිම ලස්සනයි. ලස්සනයි දුවා. ලස්සනයි අපි ඇත්ත වශයෙන්ම තාත් පොළ සන්නාදයක් දෙමු අපි අක්කට. ගොඩක් හොඳයි. අපේ පුංචි දුවල පුතාලා ඇත්තටම ඔය වගේ දක්ෂකම් තමන්ට තියෙනවා නම් ඔයගලන්ටත් මේ අවස්ථාව උදා කර ගන්න පුළුවන්. ඔයගලන්ගේ හැකියාවන් මුළු ලෝකයේත් එක්කම බෙදා හදා ගන්න මේ අවස්ථාව ප්‍රයෝජනයට ගන්න. මොකද එතකොට ඒක දකින අය ඒ විදියට තවත් දේවල් කරන්න උත්සාහ කරනවා. ඒගොල්ලන්ටත් ආසා හිතෙනවා. අපි අනිත් අයට ආසා හිතෙන විදියට තමයි අපි ජීවත් වෙන්න ඕනේ. අනිත් අයට ආදර්ශයක් වෙන විදියට අපි ජීවත් වෙන එක ලොකු වැදගත්කමක් තියෙන දෙයක්. ඉතින් අපිට පුළුවන් වෙන්න ඕනේ අපි සතුට වෙනවා වගේම අනිත් අයටත් සතුට දෙන්න. දැන් අපි පොඩි ගමනක් යන්න සූදානම් වෙන්නේ. පොඩි
කෝච්චියෙන් ගමනක් යන්න සූදානම් වෙනවා. මේ කෝච්චි ගමනට අපි කණ්ඩායම් දෙක වෙන වෙනම තෝරගන්නේ. විශේෂයෙන් මතක් කරන්න ඕනේ අපි ගමනක් බිමනක් යනකොට ලස්සනට ඇඳගෙන පැනදලා කැප් එකක් එම දාලා ලස්සනට යන්න අපි ආසයි. පොඩි දරුවෝ ලස්සනට අන්දලා ෆොටෝ ගන්න ලස්සනට ඒගොල්ලන්ව අඳිනවා පළඳිනවා දකින්න වැඩිහිටියෝ කැමති. එහෙනම් දඟකාර පොඩිත්තන් හැඩකාරයින් බවට පත් කරන්න පුළුවන් හොඳම ඇඳුම් නිමි ඇඳුම තමයි cool kids t-shirts. නිමි ඇඳුම් කලාවේ නිමි ඇඳුම් බ්‍රෑන්ඩ් එක ගැන අපි කතා කරොත් අනිවාර්යයෙන්ම cool kids කියන නාමය ඉදිරියෙන්ම තියෙනවා. ඒ නිසා කුඩා දරුවන් හැඩගන්වන්න දඟකාරයෙන් වැඩකාරින් බවට හැඩකාරින් බවට පත් කරන්න cool kids t-shirts නිමි ඇඳුම් අපේ දුවල පුතාලට අරන් දෙන්න. දැන් ඉතින් මේ අය යන්න හදන්නේ ගමනක්. ගමන යනකොට අපි මතක තියාගන්න ඕනේ. ගමන යනකොට වටපිටත් පොඩ්ඩක් බලන්න ඕනේ නේ. වතුර පීරන තියෙනවා තියෙනවද නේද? ඩෙන්ගු හැදිච්ච තැන තියෙනවද? බෝ වෙන තැන් තියෙනවද? පෝල් කොම්බ තියෙනවා, පෝල් කටු තියෙනවා නේද? ඩාප්පි කාප්පි ඔක්කොම සීප්පි ඔක්කොම තියෙනවනේ. ඒව ඔක්කොම බලලා වතුර පිරලා තියෙනවනම් ඒව අනිත් පැත්ත හරවලා එහෙම යන්න ඕනේ. හැබැයි මේ වෙලාවේ එක කරන්න බෑ. එහෙම කරොත් බැලුම වැටෙනවා. හරි. ජයග්‍රහණය කළ කණ්ඩායම කවුද? චොකෝ බ්ලාස්ටර් කණ්ඩායම. රයිට්. එන්න බලන්න. මෙන්න බලන්න. මෙතෙන්ට එන්න. කවුද එන්ජිම? හරි එන්ජිම පොඩි එන්ජිමක් දාලා අදින්නේ රයිට් ඉස්සරහට. හරි. ඔයා එන්නේ ඊළඟට. ඊළඟට වට දෙකක් අට ගහගෙන එන්න ඕනේ. කොහොමද එන්න ඕනේ? වට දෙකක් කොහමද? වට දෙකක් අට ගහගෙන එන්න. කොහොම බැලුමක් දෙන්න? රයිට්. හරි. එහෙනම් යමු. අත් දෙක උස්ස ගන්න. 1 2 3 go. රයිට් ගියා. වැටුනොත් කණ්ඩායම අයින් වෙනවා. Hey! මේක සොඳුරු ලෝකයක් සතුටු සිනහ පිරුණු සාදයක් ෆුල් ට්‍රයි එකක් දුන්නා කොල්ලා කකුලෙන් ගාලා එම ෆුල් ට්‍රයි එකක් දුන්නා හරි ගියේ නෑ රයිට් ඊළඟ කණ්ඩායම එන්න බලන්න මින්ටි චොක් කණ්ඩායම ඉක්මනින් එන්න මින්ටි චොක් රයිට් කවුද එන්න බලන්න අම්බලන්ගොඩ ඇන්ජිම අම්බලන්ගොඩ ඇන්ජිමක් දාලා අදින්නේ හරි අත් උස්ස ගන්න ඕනේ රයිට් මෙතනින් අටට යන්න ඕනේ අටට රයිට් යම් මහතුනේ අපි නටමු ගයමු වයමු හිනාවි අම්බලන්ගොඩ වලින් යනවනේ වේගෙන් යනවා ඒ රූණු කුමාරි වගේ යන්නේ අම්බලන්ගොඩ මේ සොඳුරු ලෝකයක් සතුටු සිනහ පිරුණු සාදයක් ආයෙ ගිල්ලෙන් මහතුනේ රැගෙන යන්න ඉන් විඳක් රැගෙන යන්න ඉන් විඳක් රයිට් එන්න කැරකිලා හරි ආවා ඔගොල්ලෝ අප්පුඩියක් ගන්න නංගිලා ආවා අක්කන ඇල්බුවද මන් දන්නේ නැද්ද කකුලෙන් අත වැදුනේම නෑ හෑන්ඩ් බෝල් උන්නේ නෑ රයිට් හොදයි මම හිතන්නේ අම්බලන්ගොඩ ඔයානේ අර රුණු කුමාරිය වගේ ගියානේ නේ ඇත්තනේ දකුණු ලකේ අග නගරයට යනවා වගේ රයිට් හොදයි ජයග්‍රාහී කණ්ඩායම සමරන්න බලන ජයග්‍රහණය යේ රයිට් හොදයි හරි බොහොම හොඳයි අපි විරාමයක් ලබා ගන්නයි සූදානම් වෙන්නේ අපේ පුංචි දුවල පුතාලා දැන් ඔයගොල්ලෝ ගමනක් බිමනක් යනකොට මම අර කිව්වා වගේ වටපිට බල යන්න උඩ වගේ නෙමෙයි බිම විශේෂයෙන් මේ දවස්වල බලන්න ඕනේ මොකද වතුර පිරිච්ච තැන් තියෙනවද කියලා බලන්න පෝල් කොම්බ තැඹිලි කොම්බ අපේ සමහර අයට ඒ ගැන ඒ තරම් ලොකු උනන්දුවක් නැහැ නේද ඔන්න ඔය දාලා යනවා පොලිතින් අරවා ගෙදර තියෙන කුණු ටිකත් පාට දාලා එහෙම යනවා අපේ ගෙදර ආරක්ෂිතයින කියන තැන ඉන්නවා නමුත් එහෙම නැතුව අපි හරි පරාර්ථකාමීව හිතන්න ඕනේ අපිට පුළුවන් වෙන්න ඕනේ අපි වගේම අනිත් අයත් ආරක්ෂා වෙන්න ඕනේ කියන හැඟීමක් ගන්න. හොඳයි එහෙනම් අපේ දුවල පුතාලා රැඳී සිටින්න ඉරිදා සවස ඔබ වෙනුවෙන් ගෙනෙන විනෝදාත්මක පැය ස්වාධීන රූපවාහිනී සේවයත් ඒ වගේම සිලෝන් ටොවිස් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනයත් ඔබ වෙනුවෙන් ගෙනෙන විනෝදාත්මක හොරාව ඩොමි Funny Ball! Yeah!
මේ ඉරිදා සවස ස්වාධීන රූපවාහිනී සේවයත් සිලෝන් ටොවිස් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනයත් ඔබ වෙනුවෙන් ගෙන එන විනෝදාත්මක හෝරාව ඩබි ෆනි වර්ල්ඩ් ගෙදර ඉන්න ගමන් අපි විනෝදය සතුට ලබන ගමන්ම අපි අලුත් දේවල් ගැනත් හිතනවා නම් හොඳයි නේද? යමක් කරන ක්‍රමවේදය පහසු කරන්න අලුත් විදියකට හිතන්න පුළුවන් නම් නව නිර්මාණ ගැන හිතන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. එතකොට ලෝකය ඉස්සරහට යනවා. එහෙම හිතපු නිසා තමයි අද අපි මෙතන ඉන්නේ. අතීතයේ අපේ පැරණියෝ ඒ විදියට හිතපු නිසා තමන්ගේ කාර්යභාරයන් පහසුවෙන් කරගන්න හිතපු නිසා තමයි අද අපි ගොඩක් පහසුකම් අත්විඳින්නේ. අපි මුකුත් හිතන්නේ නැතුව හිටියොත් අපි විඳින අපහසුතාවයම ඉදිරියේ අනාගතයේ ඈත් විඳිනවා. ඒක නිසා අලුතෙන් හිතන්න ඕනේ. ක්‍රමවේද ගැන හිතන්න ඕනේ. නව නිර්මාණ ගැන හිතන්න ඕනේ. විද්‍යාව, තාක්ෂණය, කලාව මේ ඔක්කොම එකතු කරගත්තොත් අපිට කරන්න බැරි දෙයක් නැහැ. අලුත් දේවල් හිතන්න පුළුවන් මොලයක්, හැකියාවක්, ධාරිතාවක් අපි සතුව තියෙනවා. ඒ නිසා එහෙම කරන්න පුළුවන්. එහෙම කරන්න යන තැනකට අපි යන්නේ. හොඳේ? දැන් අපි කෝච්චියේ ප්‍රථම ස්ථානයේ දිනාගත් කණ්ඩායම එන්න බලන්න. මේ අයට දෙනවා බෝල ටික පාස් කරන්න තියෙන්නේ. මේ බෝලයක් තනි අතින් මෙහෙම හිමීට පරිස්සමට අරගෙන රයිට් අම්බලන්ගොඩින් යනවා කොහටද? අඟුලානට. අඟුලානෙන් යනවා කොයි පැත්තටද? අවිස්සාවෙල්ලට. රයිට් ඒ වගේ. හරි ගන්න බලන්න. ඔන්න මේ කණ්ඩායම 50ට ගණන් කරනවා. එන්න මගේ ගාවට මෙතෙන්. ඒගොල්ලෝ අපහසුතාවයටවත් වෙන්නේ දඩබඩ ගාලා ගණන් කරන්නත් එපා. එමීට ලස්සනට රිද්මයට ගණන් කරන්න ඕනේ. right ready? වැඩිම බෝල සංඛ්‍යාවක් බේසමට දාපු කණ්ඩායම තමයි ජයග්‍රහණය කරන්නේ. අපි බලමු. ready? 1 2 3 go. right. එක ආවා එකක් ආවා හොඳයි right right ඔය එන එක ගන්න බලන්න right අවසානයේ බෝල 3ක් විතරයි ගෙනල්ලා තියෙන්නේ right මාරු වෙන්න බලන්න කට්ටිය කණ්ඩායම් දෙක මාරු වෙන්න උපකරණ දෙන්නේ ඒගොල්ලන්ට හරි අපි බලමු ඔයගොල්ලෝ ළඟට එන්න දැන් දැක්කනේ ක්‍රමේ හරිනේ බෝල 3ක අභියෝගයක් තියෙනවා 4ක් ගෙනාවොත් කණ්ඩායම ජයග්‍රහණය කරනවා එන්න ඉස්සරහට right චෞත්ත පස්සාවටිය පස්සට එන්න පටකපු දෙන්න ඔන්න එවනම් අභියෝගය බෝල 3යි 1 2 3 එක එකක් ආවා ආවා හොඳයි හොඳයිනේ මේ බලන්න ලස්සනට ගන්නවනේ ගන්න right මේක දැම්ම 3කට 7ක් 6ක් ඇවිල්ලා තිනවා එකක් තව මගත් ආවා නියමයි ජයග්‍රහණය කණ්ඩායම කවුද ජයග්‍රහණය කළේ 1 2 3 බ්ලාස්ටර් චොකෝ බ්ලාස්ටර් කණ්ඩායම උරේ ජයග්‍රහණය කරනවා right දැක්කනේ ඉවසීම හිමින් නේද කලබලයක් නැතුව ක්‍රමවේද අනුගමනය කරලා
කණ්ඩායමක් හැටියට වැඩ කරනවා නම් ජයග්‍රහණය ලබන්න පුළුවන් අනිවාර්යයෙන්. right ඊට පුතෙන් වලට යන් අපේ පුතාලා එන්න බලන්න. අපි ගීතමය ආස්වාදයක් විඳ ගන්නයි සූදානම් වෙන්නේ. දැන් නැවතත් කුසල්‍ය ඔයා මට කියන්න දැන් ඔයාට සංගීත දිවිය ඔයාගේ අනිත් වැඩ කටයුතුත් එක්ක මේක සාර්ථක කරගන්න ඔයාට උදව් කළේ කවුද? පළවෙනිම සරසවි කලායතනේ වැඩවලට සර්ලට ස්තුති වෙනවා. ඊට පස්සේ මම මහානාම විද්‍යාලයේ දර්ශන සර්, සීතා දේවී විද්‍යාලයේ නිලුෂි මැඩම්, පත්නි මැඩම්. ඊට පස්සේ දැන් උසස් බාලිකා විද්‍යාලයේ රම්ම මැඩම්, ශෙරින් මැඩම්. ඒ වගේම මම ඉගෙන ගත්තා චමල් සර්, පමල්ග සර්, ඒ වගේ ගොඩාක් අයගෙන් ඉගෙන ගන්න. ගෙදර අම්මා එහෙම අම්මා මොනවද ගන්න? හින්දි ඩ්‍රාමා. ඔයාට උගන්වන්නේ? අම්මා මියුසික් කරනවා. මියුසික් කියන උනන්දු කරනවා. ඔයා එස්රාජ්‍යක වගේම අහිංසක හඬක් ඔයාටත් තියෙනවා. අනුවේදනීය බවක් නේද? තියෙන එස්රාජ්‍යකේ හඬ ඒ වගේ නේද නිකන්? නේ? හරීම මොකක්ද ඒකට කියන්නේ නිකන් වියෝ ඔයක් දැනෙන හඬක් වගේ නේ? ඉතින් මේක වාදනය කරගෙන ඉන්නකොට අර වෙන වාද්‍ය භාණ්ඩ වාදනය කරන්න පුළුවන්ද? මොනවද? ගිටාර්, ෆ්ලූට්, දිල්රුවා, සිතාර්. ඕන එක. රයිට් එහෙනම් අපේ පුතා ඔයාට මේ ගමන එන්න උදව් කළේ කවුද? මුලින්ම ඉස්කෝලේ ඉන්න නුවන් රසීමිසුයි තදිස්න විස් කිය ඒ දෙන්න තමයි ගොඩක් උදව් කළේ. තව සංගීත පන්තියේ ශම්මික මනෝජ් එයා තමයි මට ගිටාර් එක මුලින්ම පුරුදු කළේ. තව ඒ කට්ටිය තමයි තව අපේ මේ වෙනම අපේ ඉස්කෝලේ කොන්සර්ට් එකක් කරපු ගුරුවරයෙක් ඉන්නවා ශමිලා කියලා. ඒ ටීචර් ඒ කට්ටිය තමයි මට ගොඩක් උදව් කළේ. හොඳයි. අපි පුතාට දෙමු. පුතා කියන්නේ ඔයාට මේ ගමන එන්න උදව් උපකාර කළේ කවුද? විශේෂයෙන් ගැන අපේ ස්කෝලේ සංගීත ගුරුවරයා අපේ සමත් සර් තමයි විශාල වශයෙන් උදව් වුණේ. ඊට පස්සේ තව ගුරුවරු කීප දෙනෙක් ඉගෙනගෙන තියෙනවා. සර් තමයි අපේ ස්කෝලේ ෂෝස් තියලා තරඟවලට ඉදිරිපත් කළා. එතනට එන්න උදව් කළේ. right හොඳයි. එවනම් අපි උදව් උපකාර අවශ්‍ය අයට අපේ පහසුකම් සලසලා දුන්නොත් අපි මූලික අඩිතාලම අපි දාලා දුන්නොත් නේද සාර්ථක ගමනක් අපේ දුල පුතාලට යන්න පුළුවන් හැකියාව තියෙනවා. එබනම් තවත් ගීතමය අනුවාදනයක් ඉදිරිපත් කරන්නයි මේ සූදානම් වෙන්නේ.
හරිම ලස්සනයි අද දවසේ මං හිතන්නේ ඉතාමත් ලස්සන දවසක් බවට පවත්වුණා. මම හිතන්නේ අපේ සංගීත වේදීන් තිදෙනා විශේෂයෙන් අපේ කුසල්යා ලස්සනට රාජ්‍යක වාදනය කරමින් මං හිතන්නේ අපිට ලොකු ආස්වාදයක් අපිට ගෙනල්ලා දුන්නා අද දවසේ. වෙනදා අපිට ටිකක් පොඩි විනෝදයට බර ගතියක් නේ අපේ තියෙන්නේ. නමුත් අද අපිව හිතන මට්ටමට අරන් ගිහිල්ලා අපිව දැන් ගත කරන අවස්ථාවක් වගේ ආව. ගොඩක් හොඳයි. ඇත්තටම. දැන් අපේ බලා ඉන්න අපේ පුංචි දුවල පුතාලා ඔයගොල්ලොත් කල්පනා කරනවා ඇති. ඔයගොල්ලන්ටත් ඒ වගේ දක්ෂතා තියෙනවා ඇති. ඔයගොල්ලන්ටත් මේ වැඩසටහනට එන්න පුළුවන්. අනිවාර්යයෙන්ම වයස අවුරුදු 7ත් 14ත් අතරේ වයස් සීමාවේ අපේ පුංචි දුවල පුතාලා ඉන්නවා නම් ඩොමි ටොෆි දවටන 3ක් අරගෙන ලස්සන වීඩියෝ ක්ලිප් එකක් කරලා අපේ මේ තිරේ දැක්වෙන WhatsApp නම්බර් එකට ඒක යොමු කරන්න. අනිවාර්යයෙන්ම ඔයගොල්ලන්ට මේ අවස්ථාව දිනා ගන්න පුළුවන්. අරගෙන ඇවිල්ලා අපිට දෝත පුරා තෑගි ගොඩක් ඩොමි ටොෆි වෙතින් ඔයගොල්ලන්ට අරගෙන යන්න පුළුවන්. ඒ වගේම තමයි වයස පාසල් යන වයසේ ඕනම කෙනෙකුට ඔයගොල්ලන්ගේ වාද්‍ය හැකියාව තියෙනවා නම් සංගීත භාණ්ඩ වාදනය කිරීමේ හැකියාව තියෙනවා නම් ඒ වගේම නර්තනයේ හැකියාව තියෙනවා නම් උපරිම 4 දෙනෙක්ගෙන් යුත් කණ්ඩායමක් හදාගෙන අර මුලින් දැක්ක ඔය ඔබ දකින WhatsApp නම්බර් එකට ලස්සන වීඩියෝ ක්ලිප් එකක් කරලා එවන්න ඔයගොල්ලන්ටත් ඒ අවස්ථාව ලබා ගන්න පුළුවන් වෙයි. තෑගි ලැබෙනවා අද දවසේ ඒගොල්ලන්ට බතකයන් එකතු වෙනවා ජීවිතේට ලොකු අත්දැකීමක් එකතු වෙනවා. මම හිතන්නේ හැමදෙනාම වැඩිහිටියෝ උනන්දු වෙලා ඔයගොල්ලන්ගේ දුවල පුතාලා මේ සඳහා යොමු කරන්න ඔයගොල්ලන්ට පුළුවන් ඒ අවස්ථාව උදා කරලා දෙන්න දරුවන්ට. එවනම් අපි විරාමයක් ලබා ගන්න යන්නේ නැවතත් මේ ඉරිදා සවස ස්වාධීන රූපවාහිනී සේවයත් සිලොන් ටොෆීස් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනයත් ඔබ සියලු දෙනා වෙනුවෙන් ගෙන එන විනෝදාත්මක හොරාව ඩොමි ෆානි වර්ල්ඩ්. අවසාන අභියෝගයටයි අපි මේ ලෑස්තිලා ඉන්නේ අපේ පුංචි දුවල පුතාලා කණ්ඩායම් දෙකට අභියෝග ලැබෙනවා. ජීවිතය හරියට නිකන් ගංගාවක් වගේ කියලා අපි කිව්වොත් ගඟ නිකන් ඔහේම ගැලුවොත් කිසිම ගතියක් නැහැ නේ. දකින්න එන්නේ නැහැ කවුරුත්. ඔහේ ගඟ ගලනවා. නමුත් මේ ගඟ ගල්පර අතරින් ගිල්ලා උඩින් පල්ලෙහාට වැඩිලා දියහැලි නිර්මාණ කරගෙන පළල් වෙලා පුංචි වෙලා නේද කලබල වෙලා දඟ වෙලා යනවනම් තමයි ඒ ගඟ බලන්න කට්ටිය එන්නේ. ගඟේ සුන්දරත්වයක් තියෙන්නේ නේද? පෙන පිඩු නංවමින් සද්ද බද්ද දාගෙන යනකොට ඒ ජීවිතයේ තියෙනවා පොඩි ගතියක්. නිසා ජීවිතයේ අභියෝග තමයි ජීවිතය කියලා කියන්නේ. අභියෝග නැති ජීවිතයක ඇති දෙයක් නැහැ. අත්දැකීමක් නැහැ නේ. ඒ වගේ තමයි මෙතනත් මේ තරඟ අපේ දුවල පුතාලට අවසාන වශයෙන් ලොකු අභියෝගයක් තියෙනවා. මේ අභියෝග පුංචි වුණාට මේක ඇතුලේ ලොකු හිතන්න දෙයක් තියෙනවා. හිතුවොත් මේකෙන් ඉක්මනින් ජය ගන්න පුළුවන්. එක්කෙනෙකුට ලැබෙන එක අවස්ථාවයි ගිහිල්ලා එන්න ඕනේ. එයා ආවට පස්සේ තමයි අනිත් එක්කෙනා යන්නේ. කණ්ඩායම් දෙක උසම ගොඩනැගිල්ල උසම ටව එක හදනවා. ඒ වගේම ඉක්මනින්ම ඉවර කරන්නත් ඕනේ. පැහැදිලි? අපි ඊට පස්සේ මේ සියලු දෙනාට ඩොමි ටොෆි වෙතින් තෑගි ගොඩක් දෙනවා. අපි බලමු මොනවද ලැබෙන තෑගි කියලා. අපි සංගීත වේදින් 30 දෙනාටත් හම්බ වෙනවා. රයිට් එවනම් අවසාන තරගය අද දවසේ පටන් ගමු. 1 2 3 go right under එකයි right නියමයි. සමනලයින් වගේ රැඟුම් රඟන රඟේ කුංචි හප හිතන්න දෙයක් තියෙනවා. ඔය හිතලා කරන්න. පෙරලා ගන්න එපා වට ගන්න එපා. බලන්න කුංචි හපන් තව තියන්න පුළුවන්. ඔක්කොම තියන්න ඕනේ ඔක්කොම. ඔක්කොම තියන්න පුළුවන්. වනන්තරේ අපි ගස්වල මල් පිපි පිපි කාලේ අවසන් වෙනවා ඉක්මන් කරන්න. රැඟුම් රඟන කාලේ අවසන් වෙනවා ඉක්මන් කරන්න. right. ඉක්මන් කරන්න නිල් පාට. වනන්තරේ අපි මෙතන තව කප් තියෙනවා ඉතුරු වෙලා. පිපිච්ච මල් වගේ රැඟුම් රඟන චූටි දුව මේ පැත්තට එන්න. පුංචි හපන්නු බලන්න පුංචි හපන්නු right කාලේ අවසానයි. අවසానයි. කාලේ අවසానයි. කාලේ අවසాన වුණා. මම හිතන්නේ කණ්ඩායම් දෙක දිහා බලනකොට අපිට මම පිටස්තරේ ඉඳන් මම බලාගෙන හිටපු කෙනෙක් හැටියට හැමදෙනාගේම උනන්දුව හොඳයි. නමුත් ක්‍රමවේද භාවිතා කිරීමේදී නේද? එය ක්‍රියාත්මක කිරීමේදී
මම හිතන්නේ නිල් පාට කණ්ඩායම අපේ චොකෝ බ්ලාස්ට් කණ්ඩායම බ්ලාස්ට් වෙලා ගියා. ඒ කියන්නේ හොඳට ගොඩනැගිලි තිබ්බේවත් නැති වෙලා බිමට වැටුණා. මොකද උනේ නිකන් බැලන්ස් එක නැති වුණානේ. කලබල වැඩි වුණා. අපි ජීවිතේ අපි මොන ප්‍රශ්නාවක් වැඩි කලබල වෙන්න හොඳ නැහැ. හිමින් සීරු යන්න පුළුවන්. අපි කඩා වැටීම් තියෙනවා ජීවිතේ. පසුබහින තැන් තියෙනවා. අපි කාලයක් ගන්න වෙලාවල් තියෙනවා. නමුත් අපිට යන්න දුරක් තියෙන නිසා අපි පරිස්සමෙන් යන්න ඕනේ. ඒ අනුව බලන කල අපේ මින්ටි චොක් කණ්ඩායම ජයග්‍රහණය කරනවා. අපි ජයග්‍රහණය සමරන්න යන්නේ 1 2 3 මින්ටි චොක් යේ රයිට්. පැමිණි සියලු දෙනාටම ත්‍යාග හම්බ වෙනවා. මම හිතන්නේ ඩොමි ටොෆි වෙතින් සිලොන් ටොෆිස් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය විසින් මේ දුවදරුවන් කවදාවත් හිස් අතින් යවන්නේ නැහැ. ස්වාධීන රූපවාහිනී සේවයත් ඒ විදිහමයි. අපි එනම් ඉස්සෙල්ලාම දෙනවා උලන්ට ටොෆි. කවුරුත් ආස කැමති ලොකු අයට පොඩි අයට වයස් සීමාවක් නැතුව හැමදෙනෙකුටම රස විඳින්න පුළුවන් විවිධ රස වලින්. චොක්ලට් වැඩිපුර ඕන නම් චොක්ලට් ඉක්ලියාස්, බටර් ස්කොච්, ඒ වගේම මින්ට් ටොෆි, අච්චාරු ටොෆි, සියඹල රසට කැමති නම් ටැමරින් ටොෆි එක, ඒ වගේම ගොඩක් රස තියෙන ටොෆි ගොඩක් මේක ඇතුලේ තියෙනවා. ටොෆි කෑමෙන් අමුතු ප්‍රයෝජනයකුත් තියෙනවා. අලුත් ප්‍රයෝජන නැති මොකද්ද? මේ දවටන තුනක් එකතු කරලා ඔයගොල්ලෝ වීඩියෝ ක්ලිප් එකක් කරලා එව්වොත් එහෙම ඕගොල්ලන්ට මේ වැඩසටහනට සහභාගී වීමේ අවස්ථාව තියෙනවා. එහෙනම් චූටි දුව ඔයාටයි අපි දෙන්නේ ඉස්සෙල්ලාම ඔන්න ටොෆි දවටන ඔයා පරිස්සම් කරලා තියාගන්න ඕනේ. තව යාළුවන්ට දෙන්න. හොඳද? ටොෆි කාලා. රයිට් අපි ඊළඟට දෙනවා ලන්ච් බොක්ස් එකක්. අපේ පුංචි දුවල පුතාලා විශේෂයෙන් අපේ මොලේ වැඩ කරන්න අපිට ක්‍රියාකාරී වෙන්න ක්‍රියාශීලී වෙන්න අපි හොඳ ආහාර වේලක් අත්‍යවශ්‍යයි. ගෙදරින් හදන ආහාර තරම් නේද අපිට කොහෙන්වත් හම්බ වෙන්නේ නැහැ. ඒ නිසා ගෙදරින් අරන් යනකොට තමන් ඉස්කෝලේ යනකොට පන්ති යනකොට කලායතනයට යනකොට හොඳ ආහාර වේලක් අරගෙන යන්න. ගිහලා හොඳට කාලා ලස්සනට ඇඟපත බොඩි එක හදාගන්න. ඒ වගේම තමයි වතුර බීම ඉතාම වැදගත්. වතුර බොන්න ඕනේ. අපේ අය ගොඩක් පැණි බීම වලට ගොඩක් වෙලාවට ඇබ්බැහි වෙලා තියෙනවා. පැණි බීම වලින් අපිට විවිධ ලෙඩ රෝග එන්න පුළුවන්. ඒ නිසා හොඳට උණු කර නිවාගත් වතුර අපේ දුවල පුතාලා අරන් යන්න ඕනේ. ඒ නිසා චුටි දුව ඔයාට ඔන්න ඉස්කෝලේ යනකොට පන්ති යනකොට වතුර බොන්න ඕනේ. ඒ වගේ තමයි අම්බලන්ගොඩ යනකොට අපිට නේද ටිකක් දුර යනකොට නේද කාගෙන් හරි වතුර ටිකක් ඉල්ලගෙන එයාගේ බෝතලෙම බොන්නත් බෑනේ නේ. ඒ නිසා මෙන්න ඩොමි ටොෆි වෙතින් ඔයාට මග් එකක් අම්බලන්ගොඩ යනකොට වතුර විබී යන්න. ඒ වගේම තමයි අපේ චූටි දුවල පුතාලා ලස්සනට ඉන්න ඕනේ. හැඩකාරයෝ වගේ ඉන්න ඕනේ. මං ඉස්සෙල්ලා කිව්වා වගේම දඟකාරීන් හැඩකාරීන් බවට පත් කරන ලංකාවේ ජනප්‍රියම සන්නාමය තමයි Cool Kids සන්නාමය. Cool Kids වෙතින් අපේ පුංචි දරුවන් ලස්සනට හැඩ කරන්න පුළුවන් මේ වගේ ලස්සනට. ඔන්න චූටි පුතාට ඔයාටත් තියෙනවා. ඒ වගේම තමයි අපේ ගෙදර වත්තපිටිය ලස්සන කරගන්න ඕනේ නේද? මං ඉස්සෙල්ලා කිව්වා වගේ ඩෙන්ගු මදුරු බෝ වෙනවා නම් විවිධ ප්‍රශ්න තියෙනවා නම් පිරිසුදු කර ගැනීම ඉතා හොඳයි. කුණු ටික පාට දාලා අපි නිදහස් කියලා ඉන්නේ නැතුව අපි නිදහස් කියන හැඟීම ගොඩක් අයට තියෙනවානේ. පාරේ අපේ ගෙදර වත්තෙන් කුණු ටික පාට දැම්බොත් අපි නිදහස් නේද? දොර ජනෙල් වහගත්තොත් අපි නිදහස් අපි ආරක්ෂිතයි කියලා හිතනවා. එහෙම නැහැ. එහෙම වෙන්නේ නැහැ. අනතුර කොහෙන් හරි අපි වෙනුවෙන් එන්න පුළුවන්. ඒ නිසා තමන් ගැන වගේම අනුන් ගැන හිතලා පරිසරය පිරිසුදුව තියාගන්න බලමු. මේ දවස්වල විශේෂයෙන් ඩෙන්ගු මතුරුන්ගේ උවදුර තියෙන නිසා ලස්සන්ට දුම එහෙම ගහලා තියෙනවා. දුම කිව්ව ගමන් මෙන්න දුම. සුවඳ දුම. මනුස්සත්වයේ මිනිසත් භවයේ සුවඳ තියෙනවා. බැති පූජා හඳුන් කූරු අපේ චූටි පුතාට. ඔන්න බැති පූජා හඳුන් කූරු තනවා. ඒ වගේම තමයි අපි පරිසරයට කොයිතරම් හිතවත්ද ආදරේද කියලා කියනවනම් අපි ගොඩක් අයට විවිධ මාධ්‍ය වලින් විවිධ දේවල් වලින් පාඩම් වලින් ගොඩක් වෙලා කියලා දෙනවා පොලිතින් භාවිතය අඩු කරන්න අනවශ්‍ය දේවල් පරිසරයට දාන්න නැතුව ඉන්න ගිනි පුච්චන ගොඩක් අය නේ ආච්චිලා සීයලා ඔක්කොම ගිනි තියන්න හරි කැමතිනේ ගිනි තියනවා කියන්නේ වත්ත වටේම ගිනි තියනවා පොලිතින් ප්ලාස්ටික් ඔක්කොම යෝගට් කෝප්ප දාලා ප්ලාස්ටික් බෝතල් ඒකෙන් වෙන නිකුත් වෙන විස ගොඩාක් විසයි අපි පරිසර අපි ගොඩක් ලෙඩ රෝගවලට පත් කරනවා ඒ නිසා අපි ඒක පරිස්සම් වෙන්න ඕනේ අපි ප්‍රතිචක්‍රීකරණය කියන එක ඉතාම වැදගත් ඒ නිසා ඒවා ආරක්ෂා කරලා නියමිත තැන් වලට දෙන්න ඕනේ පරිසර හිතකාමී මල්ලක් අපේ ලොකුම ලොකු දුවට ගෙදර අරගෙන යන්න ඔන්න මේ වගේ මල්ලක් දෙනවා ආච්චිට සීයට නැන්තට මාමට පන්සලට යනකොට පල්ලියට යනකොට කෝවිලට යනකොට වෙද මහත්තයා ගාවට යනකොට ක්ලිනික් එකට යනකොට පොත් පත්තිකේම දාගෙන යන්න ලස්සනට ඔන්න තියෙනවා රයිට් ඒ වගේ තෑගි ගොඩක් අපේ
කුසල්යටත් හම්බෙනවා මේ අපේ දුවල පුතාලා ඔක්කොටම ඒ වගේම තෑගි පාසලයක් අපි මල්ලට දාලා දෙනවා. හරි ඒ වගේ ලොකු මල්ලක් මේ තියෙන්නේ තෑගි ගොඩක් දාපු මල්ලක් හැමෝටම හම්බ වෙනවා සිලොන් ටොවිස් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය සහ ස්වාධීන රූපවාහිනිය වෙනුවෙන්. රයිට් එවනම් සමුගෙන යන්නටයි සූදානම් වෙන්නේ. අපි කියපු දේවල් අපි හිතට අරගෙන ලබන සතිය වෙනකොට අපි වෙනස් වෙන්න බලමු. අපි ලස්සන ලෝකයක් ලස්සන රටක් නිර්මාණය කරගන්න බලමු. ආරක්ෂිත තැනක් හදාගන්න කියලා බලමු. සතුට විනෝදය ඒ අතරතුර වැදගත්. සතුටින් ඉන්න ඕනේ. සතුට තමයි ජීවිතේ අපි නිරෝගී කරන්නේ. එනිසා හැමදෙනාම සතුටු වෙන්න ආපු හැමදෙනාටම ස්තුතියි. ලබන සතියේ හමු වෙමු. එවනම් සියලු දෙනාට සුබ සතියක්. මේ ඩොමි ෆානිබල්! යේ!